අතුරුදහන් වීමක් පිටිපස්සේ අවුරුදු 6ක් සැඟවිලා තිබුණු සත්‍යයක් අවසානයේ එළියට එනවා. Hi book lovers. අදත් මම ඔයාලට book review එකක් අරගෙන ආවේ. අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ මේ This For You කියන පොත ගැන. මේ පොත රචනා කරේ මංජුල සේනාරත්න මහතා. මේක මියුසස් ප්‍රකාශනයක්. මිල රුපියල් 1750ක් වෙනවා. මංජුල සේනාරත්න මහතාගේ පොත් කියවලා තියෙන අය දන්නවා මේ පොත්වල තියෙන්නේ අභිරහස් කතා. This For You කියලා කියන්නේ ප්‍රංශ වචනයක්. ප්‍රංශ භාෂාවෙන් අතුරුදහන් කියන වචනය තමයි This For You කියන්නේ. අපි මේ පොතේ කතාව පැත්තට හැරෙමු. මේකේ කතාව ගෙතිලා තියෙන්නේ ප්‍රංශයේ ජීවත් වෙන ශ්‍රී ලාංකික පවුලක් වට. මේ පවුලේ ඉන්නවා පුංචි බිලිඳියක්. එයාගේ නම තමයි තාදී සමරසිංහ. මේ පුංචි තාදී එක දවසක් එයාගේ තාත්තත් එක්ක යනවා සෙල්ලම් කරන්න උද්‍යානයට. තමන්ගේ චූටි දුව සෙල්ලම් කරන දිහා තාත්තා බංකුවට වෙලා බලාගෙන ඉන්නවා. හැබැයි එක මොහොතකදී තත්පර 54කට මේ තාත්තගේ ඇස් පිය වෙනවා. ඇස් පිය වෙනවා කියන්නේ තාත්තට තත්පර 54ක පුංචිම පුංචි නිින්දක් යනවා. ඇස් ඇරලා බලනකොට මේ තාදි සෙල්ලම් කර කර හිටපු තැන නැහැ. ඉතින් තාදි අතුරුදහන් වෙලා. මේ තාදි සමරසිංහ අවුරුදු 3 අනිත් බිලිඳියන්ට වඩා වෙනස්. මොකද මේ බිලිඳියට කතා කරන්න බෑ. ඒ වගේම අනිත් අයට වඩා පුංචි වැඩක් කරත් ලොකු වෙහෙසක් දැනෙන විදිහේ දරුවෙක්. මොකද මේ තාදි සමරසිංහ කියලා කියන්නේ විශේෂ අවශ්‍යතා තියෙන දියණියක්. ඉතින් ඒ හේතුව නිසාම මේ පුංචි කෙල්ලව තමන්ගේ තාත්තා මලක් වගේ තමයි පරිස්සම් කරන්නේ. එහෙම පරිස්සම් කරන තාත්තගේ ඇස් තප්පර 54කට පිය වුණාම මේ පුංචි තාදි නැති වුණා කියන එක හිතන්න පුළුවන්ද? තාදිගේ අතුරුදහන් වීමෙන් පස්සේ මේ කතාව සාමාන්‍ය කතාවක් බවට පත් වෙන්නේ නැහැ. කුතුහලයෙන් පිරි කතාවක් බවට පත් වෙනවා. ඉතින් තව දෙයක් කියන්න ඕනේ. ඔයාලා මේ කතාව මුලින් ඉඳලා කියවගෙන යනකොට එක දිගට ගලාගෙන යන විදිහේ කතාවක් නෙවෙයි. තනින් තන එක එක සිද්ධි තමයි තියෙන්නේ. ඉතින් අවසානයේදී හැම සිද්ධියක්ම එකකට එකක් සම්බන්ධ වෙනවා. මේ කතාවෙදිත් අපිට 12යි 12යි 12 කෘතියේදී හම්බ වෙන නතාලි මුනියව හම්බ වෙනවා. මොකද එයා තමයි මේ සිද්ධිය විසඳන්න බාරගන්නේ. මේ This For You කියලා කියන්නේ නිකන් අභිරහස් කතාවක් විතරක් නෙමෙයි. දෙමව්පියන්ගේ ආදරය, අහිමි වීමේ වේදනාව, බලාපොරොත්තුව මේ හැම දෙයක්ම අපේ හදවතට ගැඹුරින්ම දැනෙන හරි ලස්සන කතාවක්. ඔයාලා අභිරහස් කතා කියවන්න කැමති නම්